ආයුබෝවන් ළමයි. අදත් සුපුරුදු පරිදි දරුවනේ ඔබ එකතු වෙලා ඉන්නේ විතරනේ වැඩසටහනත් එක්ක 2025 O level භාගයේ සාමාන්‍ය පෙළ විභාගයේ සමගාමීව පවත්වන විතරනේ වැඩසටහනත් එක්ක තමයි අද ඔබ එකතු වෙලා සිටින්නේ. විශේෂයෙන්ම අද සුපුරුදු පරිදි දවස් කීපයක් අපි සිංහල භාෂාවත් එක්ක ඔබ එකතු වෙලා හිටියා. අද සිංහල භාෂාවත් එක්ක අපි අලුත් විචාර මාතෘකාවක් කතා කරන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි සිංහබාහු නාට්‍යයේ ලස්සන විචාර කීපයක් සහ වස්සන විචාරයේ ලස්සන උද්දුත පාඩත් එක්ක විචාරයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පැයකමාර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව බස්නාහිර පළාතේ මෙවර ලියුණු නැත්නම් මෙවර සාකච්ඡා වුණු පේපරයක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බස්නාහිර පළාතේ ඒකේ ආපු විචාර දෙකක් විතර මම සාකච්ඡා කරන්නද බලාපොරොත්තු වෙනවා. හොඳයි නම. මම හිතනවා අපි දැන් දින කීපයක් තිස්සේ විචාර සාකච්ඡා කරා. මුලින්ම සතර කම්මන්ත්‍රණය, පැද්දීගම නවකතාව, ඒ වගේම උත්තිල කාව්‍ය, මුනිසිරිපා ආදී විචාර කීපයක් සාකච්ඡා කරලා තිනවා. අපේ වීඩියෝ ඔබට නරඹන්න පුළුවන්. අපේ විතරනේ වැඩසටහන කියන මාතෘකාවත් එක්ක ගියාම YouTube එකේ ඔබට ඒ බලන්න පුළුවන්. right අද අපි සාකච්ඡා කරමු මෙන්න මේ මාතෘකාවත් එක්ක විශේෂයෙන්ම සිංහබාහු ලෙන අතෑරෑම කියන මාතෘකාවත් එක්ක අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි අනුතුරු වස්සාන කියන මාතෘකාවත් එක්ක විචාර මාතෘකාවත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම ළමයි සිංහබාහු කියන නාට්‍ය ඔබ අහලා තියෙනවා, බලලා ඇති සහ දැන් විචාර ලියන්න යම්කිසි මට්ටමක ඇති කියලා මම විශ්වාස කරනවා. ඊට අමතරව අද ඔය කට්ටියට මේ විචාර වලට මම කෙටි උද්දුත පාඩ වගේක් ඔය කට්ටියත් එක්ක අද බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. මුලින්ම ළමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා සිංහබාහු නාට්‍යයේ අරමුණ පසුබිම සම්බන්ධව මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පසුබිම මොකද අපිට ඕනම දෙයක් කරන්න යද්දී පුතේ හොඳට මතක තියාගන්න පසුබිම අනිවාර්යයි. අනිවාර්යයි පසුබිම. එතකොට ළමයි මෙන්න මේ සිංහබාහු මෙන්න මේ නාට්‍යයේ අරමුණ අපි මුලින්ම තාක්කාලා හඳුනගමු. මොකද මේවා සාකච්ඡා කරන දෙයක් නෑ. ඔබට දැන් මතක ඇති ඒ සම්බන්ධව. නමුත් මම කෙටියෙන් මතක් කරමින් නැවත සිහිපත් කිරීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. සිංහබාහු නාට්‍යයේ පසුබිම මුලින්ම අපි හඳුනා ගන්නට ඕනේ. නිර්දිෂ්ට නාට්‍ය කොටසේ දුරවබෝධයේ වචනවල අලුත් පැහැදිලි කිරීම සහ අවස්ථා සම්බන්ධය කෙරෙහි අවධානය යොමු කිරීම. ඔන්න අවස්ථා සම්බන්ධව අහන්න පුතා. මතක තියාගන්න මේ පාර බස්නාහිර පළාතේ තාලික අවස්ථා සම්බන්ධව හොඳට බලා ගන්න ඕන. යම් නිර්දිෂ්ට නාට්‍ය කෙරෙහි රස විඳින විචාරය කිරීම. right. අපි ඊළඟ කොටසට යනවා. මෙන්න මේ කොටස. පැහැදිලිනේ? මෙන්න මේ කොටස පුතා බලන්න. right මෙන්න මේ කොටස. නිර්මාතෘවරයා සහ සාහිත්‍ය පසුබිම හඳුනා ගැනීම. right අපේ දරුවන්ගේ මම ඉල්ලීමක් කරනවා මේ පොඩ්ඩක් සටහන් කරගන්න. නැවත ඔබට මේ වීඩියෝ නරඹන්න පුළුවන් මේ පොඩ්ඩක් සටහන් කරගන්න. right බලන්න පුතා පාඩම පුටාගත් ග්‍රන්ථය. පැහැදිලිනේ? සිංහබාහු නාට්‍ය. ඊළඟට මේ නිර්මාතෘවරයා අපි දන්නවා කවුරුද? පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබු මහාචාර්ය ඉන්ද්‍රජීව සරච්චන්ද්‍ර මහත්මයා. තා දක්ෂ ලේඛකේ, තා දක්ෂ බුද්ධිමතෙක්, වියතෙක්, උගතෙක් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර. කවුද පුතා? මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා. එයා ස්වයං ලිඛිත චරිතාපදානය පින් ඇති සරසෙ මේ තුමා තව නේද? විදුම් ලැබූ සම්මාන තියෙනවා ಭಾರತೀಯ කුමාර අශාන් මේ පිළිපිරෝම මේ ඒවා. පැහැදිලිනේ? ඒතර සිංහබාහු නාට්‍ය පුතා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා විසින් සම්පාදිත කෘතියක්. right මේ කෘතිය වෙන්න මේ ටික එනවා පුතා
බලන්න වගුරට වගුනම් රජු කුලින කලිඟු රජුගේ දුර සමග විවාහ වීම. හරිනේ. ඔවුන්ට එක් දිනයක් සිටි අතර ඇය කාම ශක්තිය නැත්තේ. කවුද? කාම ශක්තිය. නිමිති දන්නෝ සිංහයකුවා වසති අනාවකි කියයි. නිමිති කට්ටිය කියන මෙන්න මෙහෙම සිංහයෙක් සමග වසන මේ කෙටි මේ කතාවේ සාරවත් නැත්තම් මේ අන්තර්ගතය තමයි මම කෙටියෙන් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ලොකු සාකච්ඡාවක් ඔය කට්ටියත් එක්ක කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙටියෙන් සාකච්ඡා කළා මම බලාපොරොත්තු වෙන්නේ මේ ਵਿਚාර පිළිබඳව සාකච්ඡා කරන්න. ඇය අපසිත වෙස්ගෙන වෙළඳ සමූහයට එක්වේවි. මගධ රට බලා යන අතරතුර සිංහයෙක් දිවා වේ. මේ බලන්න පුතා මේ කොටස් ටික. සිංහයා ඇය කෙරෙහි සිත් අලවාගත් අතර ඇය තම පිටෙහි නංවා ගල් ලෙලට ගෙන ගියේ. ඕන්න. දැන් මේ කතාව යනවා පුතා. ඔවුන්ට පුතකුදා හා දුවකුත් ලැබිනි. සිංහබාහුවා සිංහ සීවලියෝ ගේ නම් විය. සිංහබාහු සහ සිංහ සීවලිය. නේද? ඊළඟ බලන්න සොරොස්වියට පැමිණෙන විට සිංහබාහු පියාගේ ස්වරූපය පිළිබඳ සැක මුසුව බලන අතර මවගෙන් එලිපත් ඒ පිළිබඳ විමසයි. දැන් මේ කතාව ටික ටික අපි දිගාරිනවා. හොඳට අහගන්න. බොහොම සරල අසන සුන්දර කතාවක් නාට්‍යයක්. මේක බලපු දරුවෝ ඇති, කියවපු දරුවෝ ඇති. දැන් මේ කතාව ටිකෙන් ටික දිගහැරෙනවා. ඒ වගේම පුතා මෙන්න මේ කොටස මව සත්‍ය ප්‍රකාශ කරනවා. සිංහබාහු තම මව හා නැගෙනිය සමග ගල් ලෙන බිඳ තම උරුමය සොයා යයි. ගුහාවට පැමිණි සිංහයා බිරිඳ හා දරුවන් නොදැක ශෝකයෙන් පෙළේ. මේ කතාව මතකයි පුතා නේද? ගල් ලෙන බිඳලා ඔවුන් සොයා මොකද කරන්නේ? දනව්වට යයි පසල. සිංහයා පිවිසි හැම ගමක්ම ඔහු අතින් විනාශ වූයෙන් දනව් වැසියෝ රජුට මේ බව කියා සිටියේ. සිංහයා නසන්නේ නම් එම රට සිංහබාහුවටම දෙන බව රජතුමා කීවේ. මේ කතාව සරල කතාව යන්නේ පුතා. හොඳට අහගන්න. මොකද මේ කරුණු ටික ඔළුවට දාගන්න. සිංහබාහු යවන ලද හීය සිංහයාගේ සිරුර බිඳ නේද බිමපත් විය. සිංහබාහු කේසර සහිත හිස කපාගෙන නගරයට ගෙන ගියේය. ඕන මේ කතාව යනවා පුතා. ඊළඟට රයිට්. ඔන්න අපි කතාවේ සාරවත් කොටසට ආවා. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පුතේ මෙන්න මේ කොටස නාට්‍යයක් යන කුමක්ද? පැහැදිලිද? මගෙන් ගිය පාර කරපු දරුවෝ සහ දැන් ගිය සතියේ කරපු දරුවෝ විශේෂයෙන්ම ආදින්නා මේ නාට්‍යයක් ගැන කියන පිළිබඳව සාකච්ඡා කරන්න කියලා. ඉතින් අද මම බලාපොරොත්තු වෙනවා පොඩ්ඩක් පිටින් ඔබත් එක්ක සාකච්ඡා කරන්න නාට්‍යයක් කියන කොටස. නාට්‍ය නේද? නාට්‍ය මොකක්ද පුතා නාට්‍යයක් කියන්නේ? ඔව් නාට්‍යයක් කියන්නේ මොකද්ද? රයිට්. නාට්‍යයක් හොඳට අහගන්න පුතා. ඔව් හොඳයි. අහගන්නකො මිනිස් ජීවිතයේදී මුහුණ පාන්නට සිදුවන යම් සැපක් හෝ දුකක් සහිත අවස්ථාවක් වේද එය මොකද කියන්නේ? ආංගික ආදී අභිනය සතරින් දැක්වූ විට ඒ නාට්‍යයි. අභිනය කියන්නේ හතරක් තියෙනවා. අභිනය සතරින් දැක්වූ විට ඒ නාට්‍යයි. නාට්‍ය ශාස්ත්‍රය වර්තමුණි පඬිවරයා. පුතා අපිට ඉන්දියාවෙන් විශේෂයෙන්ම මේවා ගොඩක් අපිට දායාද වුණේ ඉන්දියාවෙන් තමයි නාට්‍ය කලාව. අපේ රටේ